Hello guys, welcome to SL All Coins and Notes. අපි අද පෙන්වන්නේ guys ඕගොල්ලන්ට ලංකා මහා බැංකුවෙන් ඉෂුව කරපු 10 නෝට්ටු සීරීස් ගැන. ඕගොල්ලන්ට අපි අන්තිමට පාවිච්චි කරපු රුපියල් 10 නෝට්ටු ඉඳලා 1951 සීරීස් වෙනකන් ඕගොල්ලන්ට 10 නෝට්ටු අපි අද පෙන්වනවා. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. right. අපි අද ඉස්සල්ලා බලමු රුපියල් 10 නෝට්ටු. 2006 ගහපු රුපියල් 10 නෝට්ටු මේක සාමාන්‍ය ඕගොල්ලන්ට දන්නවා අපි අන්තිමට පාවිච්චි කරපු රුපියල් 10 නෝට්ටු තමයි මේක. මේ නෝට්ටු සාමාන්‍යයෙන් 1991 ඉඳලා 2006 වෙනකම් මේ නෝට්ටු ඉෂුව කරලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකේ. හරි? රයිට්. අනිත් එක මේක 1981 තමයි මේ සීරීස් ගැහුවේ. ඉතින් රුපියල් 10 නෝට්ටු මේක මම හිතන්නේ 1990 තමයි මේක අන්තිමට ගහලා තියෙන්නේ මෙන්න මේ සීරීස් එක. හරිද? ඕනනම් මේක බලාගන්න මේ පට්ට ලස්සන නෝට්ටුවක්. ඉතින් මේක ගොඩාක් ඇටේ මේ නෝට්ටුව මාර ආසයි. හරි? අනිත් එක මෙන්න මේ සීරීස් ගැන. ඕගොල්ලෝ ගොඩාක් කට්ටියට දන්නවා මේක බේඩ් සීරීස් කියලා. ගොඩාක් කට්ටියට මේක තමයි ආසම සීරීස් එක බේඩ් සීරීස් කියලා කියන්නේ. මේක 1979 විතරයි මේ නෝට්ටුව ගහලා තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ ගොඩාක් කට්ටියට දන්නවා. ඉතින් නෝට් එකතු කරන කට්ටියට ගොඩාක් කට්ටිය දන්නවා. ඒ කියන්නේ ෆස්ට් ඩේ ඒ කියන්නේ එක අවුරුද්දෙන් තමයි මේ නෝට්ටුව ගහලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේක සාමාන්‍ය වටින නෝට්ටුවක්. ඉතින් මේක හරි. ඊට පස්සේ මෙන්න මේ පරාක්‍රම බාහුව දාපු රුපියල් 10 නෝට්ටුව. මේකත් මාර ලස්සන නෝට්ටුවක්. ඉතින් මේකත් ඉතින් පට්ට ලස්සනයි. ගොඩාක් කට්ටියට මේක ආසම නෝට්ටුවක් මේ ඉතින් මේකත් ඉතින් ගොඩාක් කට්ටිය ඉතින් මේක තමයි කලෙක්ට් කරන්නේ. ඉතින් ආසාවට ඉතින් එකතු කරන රුපියල් 10 නෝට්ටු කියවනම් ඉතින් මේක තමයි මුලින්ම ඉතින් එන්නේ ගොඩාක් කට්ටියට. ඒ වගේම ඉතින් guys බණ්ඩාරනායක දාපු රුපියල් 10 නෝට්ටුව. මේකත් ඉතින් 1974 තමයි මේක ගහලා තියෙන්නේ. ඉතින් guys sorry 64 තමයි ගහලා තියෙන්නේ මේ නෝට්ටුව. ඉතින් මේකත් මාර ලස්සන නෝට්ටුවක්. ඉතින් මේක සාමාන්‍ය ඉතින් වටිනවා. ඉතින් හරි. ඒ වගේම guys අපි ගාව තියෙනවා මෙන්න මේ වගේ නෝට්ටුවක්. ඉතින් මේක තමයි කියන්නේ රාජ්‍ය ලාංඡනයේ දාපු රුපියල් 10 නෝට්ටු කියලා කියන්නේ. මේක සාමාන්‍ය මේ සීරීස් එකේ යනවා රුපියල් නෝට්ටු ඉඳලා රුපියල් 2 රුපියල් 5 ඊට පස්සේ රුපියල් 10 ඊට පස්සේ රුපියල් 50 100. හරි guys එහෙනම් අනිත් නෝට්ටුවක අපි බලමු. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ කොයින් නෝට්ටුවක්. ඉතින් මේකත් මාර වටින නෝට්ටුවක්. ඉතින් ගොඩාක් කට්ටියට දන්නවා. ඉතින් කොයින් නෝට්ටු කියලා කිව්වනම් ඉතින් මේක තමයි මුලින්ම ඉතින් මතක් වෙන්නේ. ඉතින් එන්නේ ඒ වගේ තමයි මේ සාමාන්‍ය මේ කන්ඩිෂන් චුට්ටක් අඩුයි. ඉතින් ගොඩාක් කන්ඩිෂන් තියෙන මොනවාද නෝට්ටු තියෙනවා. ඉතින් අපි ගාව තියෙන්නේ මෙන්න මේ වගේ නෝට්ටුව තමයි දෙනට පෙන්වන්න තියෙන්නේ. හරිද? එහෙනම් guys අනිත් නෝට්ටුව බලමු. මෙන්න මේ තියෙන්නේ කිං ජෝර්ජ් ගේර් ආපු රුපියල් 10 නෝට්ටු. මේක සාමාන්‍ය මේ නෝට්ටුව සාමාන්‍ය වටිනවා මේ නෝට්ටුවත්. ඉතින් මෙන්න මේ වගේ කන්ඩිෂන් එකකට තමයි තියෙන්නේ. ඉතින් මේක කන්ඩිෂන් එකට තමයි ප්‍රයිස් එක අඩු වෙන්නේ වැඩි වෙන්නේ. ඉතින් guys ඒ හින්දා guys ඕගොල්ලන්ට අපි කියලා දෙනවා. ඉතින් නෝට්ටු ඉතින් එකතු කරන්න ඕන නම් කන්ඩිෂන් බලලා එකතු කරන්න. ඉතින් ගොඩාක් කට්ටියට ඉතින් ඒක දන්නවා. අලුතෙන් එකතු කරන්න ඕන කියලා ආසාවෙන් ඉන්න කට්ටියට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි guys. එහෙනම් guys මෙන්න මේ වගේ නෝට්ටුස් ටිකක් ඕගොල්ලෝ එකතු කරලා තියාගන්න guys. ඒවත් ඉතින් වටිනවා. හරි එහෙනම් රුපියල් 10 නෝට්ටු ගැන කතා කරනකොට මෙන්න මේ නෝට්ටු දෙකම තමයි චුට්ටක් ඉතින් ලංකාවේ ඉතින් වැඩිපුර ඉතින් චුට්ටක් ගණන් වැඩිම නෝට්ටු ටිකක් තමයි මේවා ඉතින් කිං ජෝර්ජ් ගේවවත් අනිත් එක ක්වීන්ගේ නෝට්ටුව තමයි සාමාන්‍යයෙන් වටින්නේ. ඒ වගේම වටින නෝට්ටුව තමයි මෙන්න මේ වගේ මේ තියෙන රාජ්‍ය ලාංඡනය දාපු මෙන්න මේ වගේ හරිද නෝට්ටුවත් වටිනවා. ඒ වගේම මෙන්න මේ තියෙන බේඩ් සීරීස් එකේ තියෙන රුපියල් 10ත් ඒකත් වටිනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අනිත් එක මෙන්න මේ වගේ මොනවද බණ්ඩාරනායක දාපු රුපියල් 10 නෝට්ටුව මේකත් සාමාන්‍යයෙන් ඉතින් වටිනවා. හරිද? අකි ඒ මොනවද ඒ කියන්නේ එකතු කරන කට්ටියට ඉතින් මේවා ඉතින් දන්නවා. ඉතින් කොහොමද ඉතින් ගාණක් කියලා ඒගොල්ලන්ට දන්නවා. ඉතින් ඕගොල්ලන්ට නෝට්ටු කෙලක් කරන්න ඕන කියලා ආසාවෙන් ඉන්න කට්ටිය අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න guys. එහෙනම් වීඩියෝ එක like කරලා පොඩි support එකක් දෙන්න guys. අපිටත් ඉතින් නෝට්ටු ගැන කතා කරන SL all coins විතරයි තියෙන්නේ. ඉතින් SM මේ field එකේ ඉතින් එහෙනම් guys අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා නම් guys bye.